ගායිස් ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් කරන් ආවා. අද අපි යන්නේ මාරම ලස්සන පොට්ටයකට. ලස්සනයි යන්නේ දැන් කොරියාවේ ශීත කාලය ඉවර වෙලා වසන්ත කාලය ඇවිත් තියෙන්නේ. ඉතින් දැන් හැමදැනම වසන්තේට මාර විදිහට ලස්සන වෙනවා මල් පිපෙනවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා අද ඔයාලට ලස්සන වීඩියෝ එකක් දෙන්න පුළුවන් වෙයි. ඉතින් අද අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු කවුද කියලා. අපේ බුද්ධික අයියා ඉන්නවා. තව ඉන්නවා අපේ අක්කා ඉන්නවා. තව චූටි ටොත් යාළුවෙක් ඉන්නවා. ඔව් අපි ෆුල් වීඩියෝ එකක් ගමු උඩට ගිහිල්ලා. උදේට කන්න හදන්නේ දැන් අපේ බුද්ධික අයියා ගෙනහලා තියෙනවා චිකනුයි පානුයි කෑමක් තමයි තින්නේ දැන් ගිහිල්ලා කමු බඩ බැලනක ඉතින් ඔයාලට මේ තැන මතක ඇති මං කලින් වීඩියෝ එක දැම්මා පට ලස්සන තැනක් කියලා මල් පිපෙන කාලේට මාරම ලස්සනයි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. එතකොට තිබ්බ වෙනසයි දැන් තියෙන වෙනසයි. මාරම ලස්සනයි මෙතන නම්. අපේ ජියානා චූති බබ්බා අපේ උදේ කෑම එක චිකන් කරි එක kup තමයි උදේ පාන්දර නැගිටලා ඔයාගෙන ඇවිල්ලා ඉතින් ඔන්න අපි කාලත් ඉවරයි. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා එතෙන් වලින් හම්බෙමු. මෙතනටලා ඉතින් ඉඳගෙන මේ මල් ගස් ටික දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් දවසම වුණා ඒ තරමට මෙතන මාරම ලස්සනයි. ඒක කියාගන්න බැරි තරම් මහා අමුතු හැඟීමක් මාර නිදහසක් දැනෙන්නේ. මේ පැත්තෙන් හුලම් පාර ඇවිත් ඇඟේ වදිනවා. මේ පැත්තෙන් මල් වල සද්ද එනවා උලකට. මල් එකට ඇතිල්ලෙද්දි මම අමුතු සද්දයක් එන්නේ. ඊමත් වෙයිලා මල් වල පැණි අරන් යනවා. හිතට මාරම නිදහසක් දැනෙනවා. හිතේ තියෙන ප්‍රශ්න පීඩනය ඒ හැමදේම නැතිලා යනවා. ඉතින් දැන් අපි තව තැනකට යන්න ඕනේ. අපි දැන්ට යමු. මෙතනම ඉන්න තිබ්බනම් හොඳයි. ඉතින් මෙතනම ඉන්න බෑනේ. එහෙනම් අපි යමු. ජියානා
ගයිස් ඉතින් තියෙනවා සකුරා වල් මේ ටිකේ පට්ට විදියට ලස්සනයි. තනිකර සකුරාම තමයි මේ ටිකේ. තියෙන රෝස පාට සකුරා එක. කුඩු පාට එක වගේම තමයි. ඒ තියෙන රෝස පාට නිසා මාරම ලස්සනයි. ඔන්න ගයිස් අපි දැන් සකුරා මානුත් බලලා පල්ගොන් සාල් වල තියෙන පන්සලකට තමයි යන්නේ. කන්ද මුදුන තියෙන පොඩි පන්සලක්. ඔයාලා පේන ඇති මේ ඉස්සරහා තනිකර ට්‍රැෆික් එක තියෙන්නේ. මේ පන්සලට යන කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. අපිට තව කිලෝමීටර් 10ක් වගේ යන්න ඕනේ. ඉතින් ගිහින් බලමු කොහොමද කියලා. සකුරා මල් යායක් තියෙනවා පාරයිනේ. අපි ගිහින් බලලා යමු කොහොමද කියලා. මාරම ලස්සනයි පාර නම් පේන විදියට. තියෙන්නේ යෝධයෝ. Lalu kan udah dalal lah kan. Ya kira dengan gini, buat lalu kan malah.
프리더워더워 모든 피근 비근 브라이튼 브라이트스 나무 약사 위한 여러분 පස්වෙනි මාසේ 5 තමයි මේ කොරියාවේ වෙසක් තියෙන්නේ. ඉතින් වෙසක් එකට පන්සල සලසලා දෙන්නේ වෙසක් කුඩ වල මේ විදියට. අපිට වැඩත් එක්ක පන්සලකට යන්න තියෙන කලාතුරකින් තමයි. ඉතින් මාසකට දෙකකට සැරයක් හරි අනිවාර්යයෙන්ම පන්සලකට යනවා. මොකද අපි බෞද්ධ විදියට අනිවාර්යයෙන්ම අපේ ආගම සිහි කරන්න ඕනි. ඉතින් කොරියාවේ කියලා වෙනසක් නැහැ. බෞද්ධ ආගමට අද පන්සල් ලංකාවේ වගේම තමයි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඉතින් පන්සලකට ඇවිල්ලා ගාථා කියලා බුදුන් ඇඳලා ගියාම හිතට දෙන සැනසීම වෙන මොකකින්වත් ගන්න බෑ. එතන කාසි දාන්න තියන්නේ. අපිත් දාමු කාසිය. එතන කොටුවක් තියෙනවා කොටුව විතර දාන්න. ලොකු බුදු පිළිමයක් තියෙනවා උඩ. එතන නම් ගොඩක් ලස්සන ඇති. අපි ගිහින් බලමු. මේ යන දෙපැත්තම වෙසක් කූඩු ඉල්ලලා තියෙන්නේ. මේක රැට තමයි ගොඩක් ලස්සන ඇත්තේ. මේ හැම කූඩුවකම ලයිට් අය කරලා තියෙනවා. ලයිට් දාපුවම ගොඩක් ලස්සන ඇති රැට. හිතාගන්න බැරි පිළිම ටිකක් තියෙනවා. මේ හැම එකම තියෙන සත්ත්ව රූප. ඌරේ, බල්ලෙක්, කුකුලෙක්, වඳුරෙක්, එතකොට හරක් රූපයක්, අස්ව රූපයක්, එතන මොකක් හරි සතෙක් තියෙනවා. සත්ත්ව රූපයක්. මේ හායෙක්ගේ රූපයක්. සිංහ රූපයක්. මේකත් ගෝන රූපයක්ද කොහොමද?
ඔන්න ඉතින් අපි පන්සලටත් ගියා සකුරා මලුත් බැලුවා ඉතින් යන්න තමයි හදන්නේ ආපහු ඉතින් අද අරන් ආවේ කොරියාවේ වසන්තයත් එක්ක මාරම ලස්සන පන්සලක් ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති වෙයි කියලා මම හිතනවා ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න මොකද මේ වගේම ලස්සන වීඩියෝ තවත් මම ඉස්සරහට දානවා ඒ වගේම ඔයාලට වටින වීඩියෝ තව මගේ channel එකට આવත් බලා ගන්න පුළුවන් ඉතින් ආයෙත් දවසක අලුත් තැනක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඒ වගේම කොරියන් එක්සෑම් එකට පාඩම් කරන අය හැමෝම මහන්සිලා පාඩම් කරන්න තමන්ගේ හීන වලට යන ටාගට් වලට යන හැමෝම මහන්සි වෙන්න අනිවාර්යෙන්ම ඔයාලට ඒ දේ කරන්න පුළුවන් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න නම් උස්සරණයි